හායි අපි බලමු BAE කියන කෝණය අංශක කීයද කියලා. මම මෙතනදී BAE කියන කෝණය අංශක x කියලා ගන්නවා. ඔයාලට පේනවා ඇති AB හා CD රේඛා එකිනෙකට සමාන්තරයි. සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටින ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ සමාන වෙනවා. මිත්‍ර කෝණ නම් අංශක 180ක් වෙනවා. මෙතන අපිට පිහිටලා තියෙන ඒකාන්තර කෝණ යුගලයක්. ඒ කියන්නේ ABE කියන කෝණය ACD කියන කෝණයට සමානයි. අංශක 40ක් වෙනවා දෙකම. දැන් තව අපිට ක්‍රමයක් තියෙනවා වලට ABE කියන ත්‍රිකෝණයේ BE පාදයේ C දක්වා දික් කරලා තියෙනවා. ඒ කියන්නේ AEC කියන බාහිර කෝණයක් පවතිනවා මෙතන. අපි දන්නවා ප්‍රමේයක ත්‍රිකෝණයක බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගල දෙකයි එකතුවට සමාන වෙනවා කියලා. එතකොට අපි ගන්න පුළුවන් x ධන 40 සමානයි අංශක 70යි කියලා. ඊට පස්සේ x සමානයි අංශක 70 වෙන 40 වෙනවා. ඒ කියන්නේ x සමානයි අංශක 30ක් වෙනවා. ඒ කියන්නේ BAE කියන කෝණය අංශක 30ක් වෙනවා. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම thank you. ඊළඟ එකෙන් හමු වෙනවා.